මනෝවිද්‍යාත්මක මැජික් ෆෝමියුලා එකක් පාවිච්චි කරලා කොහොමද හැම දවසටම මේ අවුරුදු කාලේ තියෙන සතුට තියාගන්න කියන්නේ. ඔහු කියලා තියෙනවා සැබෑ සතුට කියලා කියන්නේ නිකම්ම hina වෙලා ඉන්න එක නෙමෙයි. ඒ සතුට ගොඩ නැගෙන්නේ කරුණු පහක්, කුළුණු පහක් මත පදනම්ව කියලා. මුලින්ම මේ වීඩියෝ එක බලන ඔයාලා හැමෝටම සිංහල දෙමළ අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අලුත් අවුරුදු කාලය කියලා කියන්නේ ගෙදරකට, පවුලකට හරිම සතුටුදායක කාලයක්. මේ කාලේ අපි ඔක්කොමලා එකතු වෙලා එකට කතා බහ කරලා, කැවිලි පෙවිලි හදලා, ගෙවල් දොරවල් අලුත් කරලා ගොඩක් දේවල් කරනවා. මේ හැම දෙයක්ම කරන්නේ අපි එකිනෙකා සහයෝගයෙන් එකට එකතු වෙලා. හරිම ආදරෙන්, හරිම සතුටෙන්. ඒත් කවදා හරි හිතලා තියෙනවද මේ සතුට, මේ ආදරය අප්‍රේල් මාසයට විතරක් සීමා වෙන්නේ නැතුව අවුරුද්දේ ඉතිරි දවස්වල ඒ විදිහටම තියෙනවනම් කොච්චර සතුටුයිද නේද? කොච්චර ආදරණීයයිද? එහෙම හිතද්දි අපි ගොඩක් දෙනෙක්ගේ පෞල් ජීවිත ඇතුලේ අද වෙද්දි යාන වාහන තියෙනවා, මිල මුදල් තියෙනවා. ඒත් එක දෙයක් නෑ, වැදගත්ම දෙයක්. මොකක්ද? පවුලේ සතුට නැහැ. එක දවසක් දෙකක් සතුටින් හිටියට දවස් 365 ගොඩක් දවසක් ඉන්නේ අසතුටෙන්. එකිනෙකා ගැන බැඳීමක් නැතුව. දෙමාපියන් දරුවන් අතර සම්බන්ධයක් නැහැ. සහෝදර සහෝදරියන් අතර සම්බන්ධයක් නැහැ. මේ විදිහට පවුල ඇතුලේ තියෙන බැඳීම අප්‍රේල් මාසෙට විතරක් සීමා වෙලා තියෙනවා. සමහර වෙලාවට අප්‍රේල් මාසෙටත් නැහැ. ඉතින් මම අද කියලා දෙන්න යන්නේ මේ පවුලේ තියෙන බැඳීම මනෝවිද්‍යාත්මක මැජික් ෆෝමියුලා එකක් පාවිච්චි කරලා කොහොමද හැම දවසටම මේ අවුරුදු කාලේ තියෙන සතුට තියාගන්න කියන්නේ. මේ ෆෝමියුලාවට පුළුවන් අපේ ගෙදර තියෙන තත්ත්වය, අපේ පවුලේ තියෙන තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න. මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවොත් ඔයාටත් පුළුවන් පවුල ඇතුලේ තියෙන ප්‍රශ්න විසඳගෙන ජීවිත කාලෙටම සතුටින් ඉන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. ඔයාලගේ බැඳීම ශක්තිමත් කරගන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. ඉතින් ඔයා මේ channel එකට අලුත් නම් දැන්ම subscribe කරන්න. අපිත් එක්ක මේ වීඩියෝ එක ඉවර වෙනකම් රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. අද මම මේ කතා කරන මැජික් ෆෝමියුලාව ලෝකෙට අඳුන්වලා දීලා තියෙන්නේ මාටින් සෙලිග්මන් කියන මනෝවිද්‍යාඥයා. ඔහු කියලා තියෙනවා හැබැයි සතුට කියලා කියන්නේ නිකම්ම hina වෙලා ඉන්න එක නෙමෙයි. ඒ සතුට ගොඩ නැගෙන්නේ කරුණු පහක්, කුළුණු පහක් මත පදනම්ව කියලා. මේක මැජික් ෆෝමියුලා එකක් වුණාට හරිම සරල ෆෝමියුලා එකක්. මේ ෆෝමියුලා එක තමයි පර්මා මොඩියු කියලා හඳුන්වන්නේ. අපි මුලින්ම මේක විස්තර කරගමු. පර්මා P කියලා කියන්නේ positive emotions. ධනාත්මක හැඟීම්. E කියලා කියන්නේ engagement. තමන් කරන දේ ගැන ඒ මොහොතේ සම්පූර්ණ අවධානය දීලා ඒ මොහොතේ ජීවත් වෙන එක. R කියලා කියන්නේ relationship, සම්බන්ධතා. අපි කොහොමද එකිනෙකා අතර තියෙන බැඳීම ශක්තිමත් කරගන්නේ? යහපත් සම්බන්ධතාවයක් ඇති කරගන්නේ. මේ R කියන එකෙන් කියලා දෙන්නේ සම්බන්ධතා ගැන. M අකුරෙන් කියන්නේ meaning, අර්ථය. ජීවිතේ අර්ථයක් තියෙන්න ඕනේ. අපි මොකක් කරන්නද මේ මහන්සි යන්නේ? මොනවා වෙනුවෙන්ද වැඩ කරන්නේ? අන්න ඒ විදිහට ජීවිතේට අර්ථයක් තියෙන්න ඕනේ. ඒ අකුරෙන් කියන්නේ accomplishment, ජයග්‍රහණ. පවුල ඇතුලේ තියෙන පොඩි ජයග්‍රහණයක් වුණා. සමහර විට ළමයේ පොඩි විභාගයක් පාස් වෙනවා වෙන්න පුළුවන්. එයාගේ ලකුණු මට්ටම කලින් පාරට වඩා වැඩි කරගත්ත වෙන්න පුළුවන්. ව්‍යාපාරේ ලැබෙන ආදායම පොඩි හරි වැඩිවීමක් වෙන්න පුළුවන්. මේ වගේ චූටි දෙයක් වුණත් අපි සමරන්න ඕනේ. ඒක තමයි මේ ඒ අකුරෙන් කියන්නේ accomplishment. හරි. දැන් ඔයාලා දන්නවනේ මේ පර්ම මොඩල් එක ගැන. කොහොමද මේ පර්ම මොඩල් එක අපේ ජීවිතයට එකතු කරගන්නේ? මේ කණු පහම ඔයාලගේ පවුල ඇතුළේ තියෙනවනේ. ඔයාලගේ පවුල ගොඩක් ශක්තිමත්. ඒක මොන දෙයකටවත් බිඳින්න බෑ. ඔයාලගේ ෆැමිලි එක සතුටින්ම ඉන්න ෆැමිලි එකක්. ඉතින් අපි බලමු මේ කණු පහ, මේ කුළුණු පහ, මේ කරුණු පහ අපි කොහොමද අපේ ජීවිතයට එකතු කරගන්නේ කියන එක. අපි කොහොමද මේ පර්මා මොඩල් එක
අපේ ජීවිතේ සතුට වැඩි කරගන්න යොදාගන්න කියන එක. පළවෙනි පියවර තමයි අපේ ජීවිතේට P සහ E කියන කුළුණු දෙක එකතු කරගන්න එක. positive emotions සහ engagement. හිතලා බලන්න මේ අලුත් දවස් ටික ගැන. අපි එකතු වෙලා කැවිලි බෙවිලි හදනවා, ක්‍රීඩා කරනවා, ගෙදර අලුත් කරනවා. මේ ඔක්කොම කරන්නේ හැමෝම එකට එකතු වෙලා. ඒ වෙලාවට ටීවී මතකත් නැහැ, ෆෝන් මතකත් නැහැ, මුකුත් මතක නැහැ. ඒ කරන වැඩේට අපි සම්පූර්ණ අවධානය දීලා සතුටින් එකතු වෙලා මේ වැඩේ කරනවා. එතන තියෙන්නේ අවංක සතුටක් වගේම ධනාත්මක හැඟීමක්. අපි කොහොමද මේක අපේ සාමාන්‍ය ජීවිතයට කියන්නේ? අපේ එදිනෙදා ජීවිතයට කියන්නේ? අද ඉඳන් දවසකට පැයක් ඩිවයිස් වලින් තොර වෙලාවක් වෙන් කරගන්න. සමහර විට අපි රෑ කෑම ගන්න වෙලාවක් වෙන්න පුළුවන්. ඒ වෙලාවට එදා දවසේ වෙච්ච දේවල් ගැන, එදා දවසේ සිද්ධ වුණ දේවල් ගැන කතා කරන්න. එහෙමත් නැත්නම් පුළුවන් සති අන්තේ හැමෝම එකතු වෙලා කරන්න පුළුවන් වැඩක් දාගන්න. ඒ වැඩ කරන වෙලාවට ෆෝන්, ටීවී පාවිච්චි නොකර ඉන්න. කරන දේ වෙනුවෙන් සම්පූර්ණ අවධානය දීලා ෆැමිලි එකේ, පවුලේ බැඳීම ශක්තිමත් කරගන්න. ඉතින් එහෙම කරාම ඔයාලටම බලා ගන්න පුළුවන් මේ අවුරුදු කාලේ තියෙන සතුට ඒ විදිහටම තියාගන්න පුළුවන් කියලා. දෙවෙනි පියවරෙන් අපි කතා කරන්නේ පර්ම මොඩල් එකේ තියෙන R. වැදගත්ම අකුර. සම්බන්ධතාවයක් කොහොමද ගොඩනගා ගන්න කියන එක. අලුත් අවුරුද්දේ අපි කරන වැදගත්ම චාරිත්‍රයක් තමයි වැඩිහිටියන්ට බුලත් දීලා වඳින එක. බුලත් දීලා වැඳලා අපේ අතේ සිද්ධ වුණා නම් වැරද්දක් ඒ දෙයට සමා වෙන්න කියලා අපි ඉල්ලනවා. සහ අපේ ඉදිරි අනාගතයට ආශිර්වාද අපි යාළගෙන් ගන්නවා. ඉතින් මේ සමා වෙන්න, ස්තුතියි වගේ වචන ඔයාලගේ ජීවිතේ පාවිච්චි කරන්නේ මේ අවුරුදු දවස් ටිකේ විතරද? එහෙම අවුරුදු දවස් ටිකේ විතරක් පාවිච්චි කරනවා නම් මේ සමා වෙන්න, ස්තුතියි වගේ කියන වචන හෙට ඉඳන් ගෙවන සාමාන්‍ය ජීවිතයටත් එකතු කරගන්න. අපිට ඇත්තටම ගොඩක් ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් මේ සමා වෙන්න, ස්තුතියි කියන වගේ පොඩි වචන නිසා. හැබැයි ගොඩක් අය මේක කියන්න ලැජ්ජයි. සමහරව හිතනවා මේ සමා වෙන්න කියලා කියන්නේ එහෙම කිව්වොත් ඇත්තටම තමට මදි පුංචිකමක් කියලා. එහෙම නෑ. ඒක වචනයකට පුළුවන් ගොඩක් දේවල් වෙනස් කරන්න. අද ඉඳන් ඔයාගේ අම්මා, එහෙම නැත්නම් ඔයාගේ වයිෆ් ඔයාට තේ එකක් හදලා දුන්නාම, ඔයා වෙනුවෙන් පොඩි දෙයක් හරි කරාම, ඒ වෙනුවෙන් ස්තුතියි කියලා කියන්න පුරුදු වෙන්න. ඔයාගේ අතින් වැරද්දක් වුණොත්, මගේ අතින් වැරද්දක් වුණා, මට සමා වෙන්න කියලා කියන්න පුරුදු වෙන්න. පවුලක් කියලා කියන්නේ වැරදි වෙන්නේ නැති තැනක් නෙමෙයි. වැරදි හදාගෙන ආදරෙන් එකට එකතු වෙන තැනක්. ඉතින් මේ පුරුද්ද ඔයාලගේ පවුලටත් අරගෙන එන්න. ඔයාලගේ පවුල ගොඩක් ශක්තිමත් කරන්න පුළුවන් මේ වගේ පොඩි දෙයකට. තුන්වෙනි පියවරෙන් අපි පර්ම මොඩල් එකේ M සහ A කියන අවසාන අකුරු දෙක අපේ ජීවිතයට එකතු කරගන්නේ කොහොමද බලමු. අලුත් අවුරුද්ද නැකත් තියෙනව නේද? ලිපගිනි මිලවීම, ආහාර අනුභවය. මේ නැකත්වල තියෙන ලොකුම රහස තමයි මුළු ලංකාවම, මුළු රටම, මුළු පවුලම එකට එකතු වෙලා එක වැඩකට වැඩ කරන එක. ඒකෙන් අපේ රට ඇතුලේ, අපේ පවුල ඇතුලේ ලොකු ශක්තියක්, ලොකු බැඳීමක් නිර්මාණය වෙනවා. ඔයාගේ පවුලටත් මේ වගේ පොදු අරමුණක් තියෙනවද? නිකම්ම කනවා, බොනවා, නිදා ගන්නවා ඇරෙන්න මුළු පවුලම එකතු වෙලා යන එක ගමනක් තියෙනවද? අදම පවුලේ හැමෝම එකතු වෙලා එක ඉලක්කයක් හදාගන්න. උදාහරණයක් විදිහට මේ අවුරුද්ද ඇතුළත දවස් දෙකක ට්‍රිප් එකක් අපි ඔක්කොමලා එකතු වෙලා යනවා කියන ඉලක්කය වෙන්න පුළුවන්. එහෙම ගියාට පස්සේ ගිහින් ඇවිල්ලා ඔයාලා එක සමරන්න. අපි මේ ඉලක්කය ජයගත්තා. අපි ට්‍රිප් එක ගියා. අපි මේ චාරිකාව ගියා. එහෙම ඉලක්කයක් හදාගෙන හැමෝම, ගෙදර හැමෝම පොඩි හරි දායකත්වයක් මේ ඉලක්කයට දෙන්න ඕනේ. ළමයින්ට පුළුවන් ඒ වෙනුවෙන් පොඩි කැටයකට සල්ලි එකතු කරන්න. පොඩි අයටත් පොඩි හරි වගකීමක් දෙන්න. මොකද එතකොට එයාලටත් දැනනවා අපේ පවුලේ වැදගත් කොටසක්. අපිත් මේ වෙනුවෙන් වැඩ කරන්න ඕනේ. අපිත් අපේ පවුලේ සතුට වෙනුවෙන් වැඩ කරන්න ඕනේ. එහෙම හැඟීම තියෙනකොට අපේ පවුල තවත් ශක්තිමත් වෙනවා. තවත් ආදරයෙන් බැඳෙනවා. අන්තිමට ඒ ඉලක්කය ජයගත්තාම හැමෝම එකට එකතු වෙලා සමරන්න. පොඩි ජයග්‍රහණයක් වුණත් අගය කරන්න.
මේ දේවල් කළොත් ඔයාගේ ගෙදරත් හැමදාම අලුත් අවුරුද්ද වගේ වේවි. මේ වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න. මේ වීඩියෝ එක ඔයාගේ පවුලේ අයට වගේම යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. channel එක subscribe කරලා දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. නැවතත් ඔබටත් ඔබේ පවුලේ සැමටත් නිරෝගී සතුට පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. තවත් මේ වගේ වැදගත් වීඩියෝකින් හමු වෙනකම් ඔබට ජය.